ඉතින් ඔන්න අද සංචාරය සුන්දර ඔරුවැල්ල. ඉතින් ඔන්න අද ඇවිල්ලා ඉන්නේ දකුණු රටේ තියෙන ලස්සනම තැනකට ඔරුවැල්ල. ඉතින් මේක ඇත්තටම ළඟදී ප්‍රසිද්ධ වෙච්ච තැනක්. ගොඩක් කට්ටිය දන්නවා ඇති. ඉතින් බලන්නකෝ මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් මෙතනට එන විදිය කියනවා නම් බලපිටිය ටවුන් එකේ ඉඳලා හරියටම Google Map එකේ දැම්මොත් කිලෝමීටරයක් විතර තියෙනවා. පයින් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටුක්කයක් දාගෙන හරි වාහනයක හරි එහෙමයි පාකින් දාන්න තියෙනවා. ඉතින් අපි ආවේ කොළඹ ඉඳලා බලපිටියට එන්න ඕනේ. බලපිටියට ඇත්තටම අපි එන වෙලාවේ ට්‍රේන් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා අපි ආවා කළුතරට. කළුතරින් ඇවිල්ලා කළුතරින් බස් එක ආවා බලපිටියට. බලපිටිය ඉඳලා මෙතනට ආවා. ඇවිදගෙන එන්න පුළුවන්, කිසි අවුලක් නැහැ. දවල් වරු වෙනවා නම් පොඩ්ඩක් කේස්. ඔබ වැඩි ඇත්තටම. ඉතින් මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ මෙතන. අමුතුම වයිබ් එකක්. ඇත්තටම කිව්වොත් ගොඩක්ම තියෙන්නේ ලොකු ගල්. ඔයාලා දකින්න ඇති මේ බීච් එක පුරාටම තියෙන්නේ උස ගල්. ඉතින් ඒ වගේම තමයි මේ බීච් එක ඇත්තටම ලස්සන වෙලා තියෙන්නේ. මෙතන චුට්ටක් වෙලා ඉඳලා අපි යන අර ප්‍රසිද්ධ තැනට
ඔයාලා වීඩියෝස් එහෙම දැකලා ඇති. එහෙනම් බලමු එතනට ගිහින්. ඉතින් ඔන්න බීච් වයිබ් එකට ගැලපෙනවද දන්නේ නැහැ ඉතින්. මෙතනට ඇවිල්ලා පත් කන්න දෙයක් නැහැ. ඉතින් ස්නැක්ස් ටිකක් ගත්තා. අපි ගාව තියනවාද? ස්කෑන් එකකින් ගහන එකක්. ඇත්තටම අවුලක් නෑ රායි. ඒත් එක්කම මොනවාද මේ රෝලෝනේ? රෝලෝ දෙකයි. චොක්ස් නේ. ඒත් එක්කම එලිෆන්ට් හවුස් එකේ ක්‍රීම් සෝඩා එකක්. මේ ටික තමයි දැනට දෙන්නේ. බලමු ඊට පස්සේ මොනවා වේද කියලා. නැතිනම් කමු. ඉතින් ඔන්න අද දවසම අපි ඔරුවැල්ලේ ගත කරා හවස් වෙනකන්. ඉතින් වෙලාව 3:00මාරයි. දැන් ආයෙ කොළඹ යන්න ඕනේ. ඔයාලත් එන්න මේ සුන්දරත්වයේ විඳින්න. මේ දැන් ආරක්ෂා කරන්න. ඔයාලගේ මතක සටහන් විතරක් ඉතුරු කරන්න. ඉතින් vlog එක හොඳයි නා. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. ගිහින් එන්නම් guys. ඔයාලා හැමෝටම ජය වේවා.